ආයුබෝවන් සුබ දවසක් වේවා. මම විවිධ පළාත්වල විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා වෙනත් ආයතනවල වසර 32කට අධික කාලයක් සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ නිලධාරියෙක්. මගේ රාජ්‍ය සේවයේ සේවා කාලය තුළ මාලද අත්දැකීම් අනුව රජයේ නිලධාරීන් සේවා ඉටු කිරීමේදී පත්වන අපහසුතාවයන් හා ගැටලු පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති බැවින් ඔබට රාජ්‍ය සේවයේ කටයුතු පහසුවෙන් හා කඩිනමින් කරගත හැකි මෙවලම් හා ඒවා ක්‍රියා කරන ආකාරය කියා දෙන්න තමා මේ ගව්ටෙක් සිංහල කියන YouTube channel එක මම පටන් ගත්තේ. ඔබ දන්නවානේ නවීන තාක්ෂණය භාවිතය තුළින් දින ගණන් හෝ පැය ගණන් ගත වන කටයුතු එක් විනාඩියක් විනාඩි කිහිපයක් තුළ ඉටු කර ගැනීමට පුළුවන්. ඒ සඳහා AI තාක්ෂණය යොදා ගැනීම තමයි පහසුම වෙන්නේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. අපි හිතමු පිටු කීපයක චක්‍රලේඛයක් හෝ ලිපියක් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන කියලා. ඒක තප්පර කීපයකින් සිංහලයට පරිවර්තනය කරලා ඒකේ කොටස් හෝ සම්පූර්ණයෙන්ම කොපි කරගන්න. එහෙම නැත්නම් පිටු කීපයක මුද්‍රිත ලිපියක් පමණක් තිබී එහි සංශෝධන කරන්නට සිදු වුණොත් එය නැවත ටයිප් කරන්න බොහෝ කාලයක් ගත වෙනවනේ. ඒ යන කාලය අඩු කරලා විනාඩි කිහිපයකින් එහෙම නැත්නම් යතුරු ලියනය කරගන්නට හැකියාව තිබුණොත් ඔබේ කාලයත් සේවාලාභියාගේ කාලයත් ඉතුරු වෙනවා. ඒ වගේම නිලධාරීන්ගෙන් සේවාලාභීන්ගෙන් දොස් අහනවට වඩා පැසසුම් ලබා ගන්නට පුළුවන් වෙනවා නේද? අපි එහෙනම් බලමු කොහොමද කරන්න කියලා. හොඳයි, දැන් මෙතන තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් සකසන ලද චක්‍රලේඛයක් පිටු 4ක පමණ. අපි බලමු මේ චක්‍රලේඛය මොන විදිහෙන් අපිට සිංහල භාෂාවට පරිවර්තනය කරලා කොපි කරගන්න පුළුවන් වේද කියලා ඔය කියන විදිහට. මුලින්ම ඔබ ජංගම දුරකථනය හෝ පරිගණකයේ Google වෙත යන්න. ගිහිල්ලා එතන ටයිප් කරන්න Gemini කියලා. දැන් Gemini එකට ගියාම මෙතන ෆයිල් එක අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔය ලොගින් වෙලා නැහැ. ඒ නිසා පහළම තියෙන ලොගින් කියන එකට ක්ලික් කරලා ඔබගේ ඊමේල් ලිපිනේ දීලා ලොග් වෙන්න පුළුවන්. මේක සත පහක්වත් ඔබගෙන් අය වෙන්නේ නැහැ. දැන් ඔබ ලොග් වුණාම ඔතන ඔය කතරයක් තියෙන එක ක්ලික් කරාම එතනින් අපි ඕන ෆයිල් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ෆයිල් එක අප්ලෝඩ් කළාම පොඩි වෙලාවක් අරගෙන එයා ඒ ෆයිල් එක අපිට පෙන්නනවා. ඊට පස්සේ අපි ලියනවා සිංහලෙන් එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් එහෙම වෙන ඕන භාෂාවකින් එහෙම නැත්නම් සිංග්ලිෂ් වලින් අපිට ඕන දේ දන්න සරල සිංහලෙන් ලියන්න පුළුවන්. ලියනවා මේක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න අපිට කොපි කරන්න පුළුවන් විදිහට කියලා. කියලා මේ ඇරෝ එක ක්ලික් කරන්න ඕන. බලමු මොකද වෙන්නේ කියලා.
පොඩි වෙලාවක් ගන්නවා ඉතින්. අන්න දැන් අපි කියපු දෙයට එයා උත්තර දෙනවා. උත්තර දෙනවා කියන්නේ ලියුම ට්‍රාන්ස්ලේට් වෙලා ඉවරයි. ට්‍රාන්ස්ලේට් වෙලා අපිට කොපි කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා. අන්න බොහොම සුළු වෙලාවල් ගියේ. මේ ඩොකියුමන්ට් එකේ පහළම තියෙනවා කොපි කරගන්න තැන. එතෙන්ට ගිහිල්ලා කොපි කරලා අපිට ඕන වර්ඩ් එකේ හෝ වෙනත් ඕන තැනක පේස්ට් කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඔබට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් අයෙකුට බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න ඒ වගේම මගේ ඊළඟ වීඩියෝ අප්ලෝඩ් කර සැනින් ඔබ වෙත ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි නැවත හමු වෙමු.